ගණන් තියන්න එපා යකෝ. ඕකනේ ඉතින් මං උඹලට මීහරක් කියන්නේ. කරොත් කරන්නේ මහ ගොන්හරක් වැඩ. මොනවද බං අර මන්දගාමිනියා කියන්නේ? හරියට කියන්න කියහන්. මීහරක්ද ගොන්හරක්ද? ඒ වුණාට සර් පොඩි මීහරක් කරන්නේ ලොකු මීහරක් කියන වැඩනේ. තමුසෙලා කුමාරි මිස්ගේ පන්තියේ මීහරක් ටික නේද? තමුසෙලා හිතාගෙන ඉන්නේ 9 වසරේ ඉඳන් 10ට ආවහම ඉස්කෝලේ ලොක්කෝ කියලා. ඉන්නවකෝ මං කුමාරි මිස්ට කම්ප්ලේන් කරන්න. හොඳ වෙලාවට බං මන්දගාමිනී සර්යා කැන්ටිමට ගියේ. නැත්තම් අද දවසම මල් පෝච්චි අදින්න වෙනවා. නෑ ඒක ඇත්ත කතාව. මේ අපිත් කැන්ටින් පැත්තටවත් යමන්ද බං? යකෝ දැන් කැන්ටිමට ගියොත් කොහොමත් මන්දගාමිනියට මාට්ටු වෙනවනේ. අනේ මන්ද බං මෝනන් සිරාවට මීහරක. ඒකත් ඇත්ත කතාව. දැන් ළමයි ඉතින් විද්‍යාව කියලාත් මහ ලොකු දෙයක් නෑ. ඔය ළමයි 10 වසරට ආවහම අන්න ඔළුවට ගන්නවා විද්‍යාව අමාරුයි, ගණනුත් ඊට වැඩි අමාරුයි නේ. ඒක ඉතින් ඔය වයසට සාමාන්‍යයෙන් ඔළුවට එන දෙයක්. අහගෙන නෑ. ඉතින් බං ඔය හැම ළමයටම තනියෙන් ඉගෙන ගන්න බෑනේ. එහෙනම් ඉතින් මේ ලෝකේ ගුරුවරයා කියන ජොබ් එක නෑනේ ළමයිනේ. මේ ගුරුවරයා කියන පුද්ගලයා ඉන්නේ ළමයින්ට උගන්වන්නනේ. අහගෙන නෑ. උගන්වන්නේ නෑනේ ඒකනේ වැඩේ. නෑ ඒක ඇත්ත කතාව. එහෙම තනියෙන් ඉගෙන ගන්න බැරි හින්දානේ අපි ඉස්කෝලේ ඉන්නේ නේ. දැන් එහෙම ඇවිල්ලත් හරියට ඉගෙන ගන්න බැරි වුණාමනේ අපි ටියුෂන් එකකට යන්නේ නේ. අහගෙන නෑ. හලෝ මේ සර් නම් හොඳට උගන්වනවා වගේනේ. කොහොමත් සයන්ස් වගේ විෂයකට අනිවාර්යෙන් ටියුෂන් ක්ලාස් යන්නම ඕනි. අපි කොහොම හරි ඒ පාස් එකකට යන්නත් එපැයි. සර් මම සර්ගේ ටියුෂන් ක්ලාස් එකට එන්න කැමතියි. හරි දුව. 9යි පන්තියයි ගමයි වයසයි කියන්නකෝ. බණ්ඩාර උඹ ගහපන් ඈ. කන විදලා කොණ්ඩේ පාට කරපු ඇවිදින ගිනි අවුවේ හිල් බාට ගල් තැලුම් මතු උණු තරවලින් වැහුවේ 550 ජාතකයම උන්ටයි බන කිව්වේ පොළොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ. ඒ පිටුව පෙරළුවට සීතා පොත දන්න වරාමා ඒ නටුව දන්නේ මල් වෙනුවෙන් තරගත්ත සීමා මේ ටැටුව දැකලා චරිත ලියන ගොඩක් උන්ට කොමා මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂොදලේලාමා මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂොදලේලාමා. සඳ මතින් ඇවිද ගිය විටකදී ඉඳුවර නෙතු අතරේ පොඩි වැලේ ඉඳන් වල වෙනකන් තනියට හිටි මිතුරේ වැලි නොවේ හැමදාම පාවුනේ පොරි ටිකමයි වතුරේ මල ගමක බන කතා උන් ගැන කියුනේ මොන සුතුරේ. දඬු මොන්නල පිටින් ගිලිලා යන යක්කද හීන මළුවේ මල් පිපෙන වල පොමයිති කැනඹි සුවඳ ගැලුවේ උන් හිතෙත අපේ ඈතේ ඉඳ මිතුළු කිනා හෙළුවේ අපි පොතට කලින් හැමදාම පිට කවෙනෙම බැලුවේ අපි පොතට කලින් හැමදාම පිට කවෙනෙම බැලුවේ. ඒ සින්දු කියන්න එපා බං මිස්සවොත් මටනේ ගහන්නේ. අනේ ඵලයකෝ යන්න. ඕනාලා ඈ සුවඳ සබංගාලා දිග කොණ්ඩේ කඩා දාලා බිම පැදුර දිගේ ලාලා අතගාලා මගේ ලයට හේතු දාලා එන හුරතරයක් පාලා මගේ දෙයියෝ කියාලා මං අපේ ගමේ හිනා කොටන සියාතු ගොයියා මං අලුත ගෙනා එකී නිතර කියන්නේ දෙයියා මගේ පැලේ පහන නිවා පුරා ගිරා කොබෙයියා ඇගිලැමේ ගෙවී ආවි උදේ වෙයි මං ගොයියා හිතේ සැක නැතේ මගේ ජීවිතේ මේ ගෙවෙන්නේ ඇහා අක්කා මක්කා වීලා වේදනා මැකී යනවා සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා
හිතේ නැතේ සෝක ජීවිතේ ඔහේ ගෙවෙන බෝතලේ වගේ සෝඩා ආයේ නෑ හිතේ තරහා ඉන්නේ hina වෙලා මුළු හදවතින් බදා එහෙමයි අපේ කාලා මං කිව්වනේ උඹලට සින්දු කියන්න එපා කියලා. බලංගු දැන් පන්ති නායකයා දන ගන්න ඉදි චාටර් එක. මියාමි මගුලක් කතා කරනවා. අප්පට සිරි අන්න යකෝ පිනායනවා. කුමාරි මිස් මොකද මේ සෙට් එක දන ගහලා? බලන්නකෝ ප්‍රින්සිපල් සර් මම මේ පන්තියට උගන්වන්න එද්දි මුන් ටික එකතු වෙලා බජව් දානවා. අර අනිත් පන්තිවල උගන්වන්නත් බෑනේ සර්. එහෙමද? කො දැන් මේ පන්තියේ පන්ති නායකයා? මේ ඉන්නේ සර්. පන්ති නායකයා තමයි මුලින්ම දන ගහලා ඉන්නේ. ඌත් මෙතනද? කො එතකොට පන්ති නායිකාව? නායිකාව නම් අද ඉස්කෝලේ ඇවිල්ලා නෑ සර්. දැන් තමුසෙලා ටිකව මට දැන් හොඳට නෝට්. තමුසෙලා 9 වසරේ ඉඳන් 10ට ආව ගමන්ම බජව් දාන්න පටන් ගත්තා. දැන් මට කියනවා කවුද තමුසෙලාගේ මේක මුලින්ම පටන් ගත්තේ? හරි වෙන කවුරුත් ඕනේ නැහැ. දැන් මෙතන පන්ති නායකයා ඉන්නවනේ. තමුස කියනවා කවුද මේක මුලින්ම පටන් ගත්තේ කියලා. මම කිව්වා සර් මුන්ට සින්දු කියන්න එපා කියලා. එපා කිව්වනම් මේ දන ගහලා තියන්නේ අයිසේ මේක අහගන්නවා. තමුසෙලා ඉස්කෝලේ ඉන්නේ ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්න කාලේ එක එක දේවල් හිතෙන්න පුළුවන්. ඒ ළමයි වයසේ වැරද්ද. අපි සින්දු කියනවා තමයි, බජව් දානවා තමයි. ඒත් ඒවා අනිත් කට්ටියට කරදරයක් නොවෙන්න කරන්න ඕන. අපිත් ඉස්කෝලේ යන තාලේ ඕෆ් පීරියඩ් එකක් තිබ්බාම සින්දු කිව්වා. සින්දු විතරක් නෙමේ අපි ඩෙස්සුඩත් නැටුවා. ඔය වයසට ආතල් දාන්න ඕන. ඒත් ඉගෙනීම 1 ආතල් 2. ඒක ඔළුවට අරන් ඉගෙනගෙන ආතල් දාපන්.